බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා දහම් දෙසද්දී ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේගෙන් විසාකා බණ අහලා තියෙන්නේ අවුරුදු 7දී. ඒතකොට විසාකාට ඔන්න ටික ටික විසාකා වැඩෙනවා අවුරුද්දෙන් 16යි. මිගාල සිටුතුමාගේ පුතාට කුමාරිකාවක් හොයද්දී විසාකා ඉන්න නගරෙටත් ගියා. ඒ බ්‍රාහ්මණවරු පංච කල්යාණෙන් සුසැඳි කුමාරිකාවක් හොයනවා. කුමක්ද පින්වත්නි පංච කල්යාණ කියන්නේ? කේස කල්යාණය. කේස කල්යාණේ කොණ්ඩේ දිගට පහළට කඩාගෙන වැටිලා පොළොවේ ඉඳලා අඟල් 3-4කින් අර මුහුදු රැල්ල වගේ අර කෙස් වල අග නැවෙනවා මෙහෙම. ඊළඟට තියෙනවා දන්ත කල්යාණේ. දන්ත කල්යාණ කියන්නේ දත් ටික ගානට තියෙන සුදු පාටට. ඊළඟට මාංශ කල්යාණේ ගොඩාක් මහතත් නැහැ, ගොඩාක් කෙට්ටුත් නැහැ. ශරීරයේ ඇට සැකිල්ල පේන්නේ නැහැ. ඊළඟ වයක් කල්යාණය කියලා කියන්නේ අවුරුදු 100ක් ගියත් අවුරුදු 16ක 20ක වගේ හැමේ පැහැපත් බව තියෙනවා. රෙලි වැටෙන්නේ නැහැ හැම. චවි කල්යාණය කියලා කියන්නේ එක ලපයක්වත් නැති හැමක්. සම ගොඩාක් සිනිදුයි එක ලපයක්වත් එක බිබිලක්වත් නැහැ හැමේ. පැහැපත්. ඉතින් මේ බමුණෝ හෙව්ව හිටියේ නෑ. දවසක් විසාකා කුමාරිකාව 500ක් එක්ක උයනට ගිහිල්ලා වැස්ස වෙලාවේ අර කෙල්ල 500 දුවගෙන ආවා ශාලාවට. විසාකා හිමීට ආවා. අර බමුණෝ දැක්කා පංච කල්යාණෙන් 4ක් දන්ත කල්යාණි දැක්කේ නෑ. ඒක මුල් කරගෙන අර බමුණෝ කිව්වා විසාකාට කුමරී නුඹ අනාගතේ විවාහ වුණොත් ස්වාමියා වතුර නැතුව මැරෙනවා කිව්වා. ඊට පස්සේ විසාකා ඇහුවා ඇයි ඒ කියලා. ඔන්න දන්ත කල්යාණි පෙනුණා. කිව්වා මේ මහ වැස්සේ හිමීට එනවා. ස්වාමියා කෑම කනකොට බත් ගුලියක් උගුරේ හිර වුණොත් ඔබ වතුර ගේන්න එහෙම ගියොත් වතුර ටික අරන් හිමීට එනකොට මිනිහා මැරිලා. ඊට පස්සේ විසාකා කිව්වා මේ බ්‍රාහ්මණවරුනි මේ ඔය විදිහට කියන්න එපා කිව්වා. දුවන්ට හොඳ නැති 4 දෙනෙක් ඉන්නවා. සරුවාභරණෙන් සැරසිලා ඉන්න මහරජුරු දුවන්න හොඳ නැහැ. කැතයි. මංගල හස්තිරාජයා දුවන්න හොඳ නැහැ. ඔහු ඇත් ගමනින් යන්න ඕන. ශ්‍රමණයන් වහන්සේ දුවන්න හොඳ නැහැ. ස්ත්‍රිය දුවන්න හොඳ නැහැ කිව්වා. ස්ත්‍රිය දුවනකොට මිනිස්සු කියනවා කිව්වා මේ කෙල්ල කොල්ලෙක් වගේ කියලා. කෙල්ල කොල්ලෙක් වගේ කියන වචනේ ස්ත්‍රියට නින්දාවක් කිව්වා. ස්ත්‍රියක් විය යුතුයි කිව්වා. තව කාරණාවක් තියෙනවා කිව්වා. කෙල්ලෙක් දුවනකොට පය පැකිල්ල වැටුනොත් එහෙම අතපයක් ඇඹරුනොත් එහෙම කොර කෙල්ලෙක් අතපය කැඩිච්ච කෙල්ලෙක් කියන නින්දාව දෙමව්පියන්ට හොඳ නැහැ කිව්වා. අපි ගෙවල් වල ඉන්න කෙල්ලෝ කිව්වා සාමාන්‍යයෙන් කෙල්ලන්ට විකුණන්න තියෙන භාජනයක් කියන උපමාව හොඳයි කිව්වා. විකුණන්න තියෙන භාජනයක සීරීමක් හරි ඇති වුණොත් එහෙම ඒ භාජනේ වටිනාකම අඩු වෙනවා කිව්වා. ඒ නිසා විකුණන්න තියෙන භාජනේ පුංචි සීරීමාවක්වත් නැතුව හොඳටම තියාගන්නවා කිව්වා වෙලෙන්දා. අපේ අම්මලා පුංචි කාලේ ඉඳලා අපි මල් වගේ හදලා අපේ ඇඟේවත් සීරීමක් එනවට අපි කැමති නැහැ කිව්වා. කොහොමද විසාකා? ඉතින් ඔය අහලා අර බමුණෝ පුදුම විදිහට පැහැදීමටපත් වෙලා මිගාන සිටුතුමාගේ පුතාට විවාහ කළා දෙනවා.